අය බලන්න කොණ්ඩේ කපලන්න තියෙන විදිය බලන්න. ඔය තවසගේ ඇටි බලන්න ඔය ලැබුවත් අය කපලා නැහැ. ඇඟේ ඇටි තවසගේ වැඩ. ඔය ගලනවා තවසේ කණ්ණාඩිය. මෙතන ෆිල්ම් එකක් කියලා ඉතින් ඉන්නේ. විස්සා. තවස මේ ආවේ තොইলෙන් නටන්න තමයි. පොළොවේ මැද ඔක්කොම යන. විස කරනවා ගාලා ඔක්කොම. බලනවා තමයි කකුල් දෙක ඇටි සපත්යක් දාගෙන ඉන්න බෑ මේ වගේ තැනකට එනකොට. අවුද කොණ්ඩේ කපලන්නේ නැහනේ. බලන්න කොණ්ඩේ වල දෙන විදිය. අයිස කොරෙන් එක්සෑම් එකක් කියන්නේ මේ කොල්ලොන්ගේ හීනයක්. ඕමෝදේ සමත එන්නේ. අවුසගේ ඇඳුමේ ඇටි බලනවාකෝ. අවුද නාලවත් ආයෙත් අඩුව කරන්නේ. අසල් ගඳයි ඔය. අවුද ඇයි ඔච්චර වෙවුලන්නේ? අවුද කාලවත් ආවේ නැද්ද? හිඟන්න. අම්මේ කවද්දම්ම අයියා විභාගේ පාස් වෙලා ගෙදර ඉන්නේ. අයියා විභාගේ පාස් වෙලා රට ගියාට පස්සේ අපිට රස කෑම ගෙනත් දෙන්නේ. මන් දවස් දෙක තුනකින් හරියට කාලා නැහැ සර්. ඒක නිසා තමයි සර් මම මේ වෙවුලන්නේ. සර් දවස් 3ක් තිස්සේ මම මේ කොළඹට නොජ්ජයාගම ඉඳලා ඉන්නේ සර්. ඒ හින්දා මට හරියට නාගන්නත් බැරුණා සර්. මගේ අම්මටයි මල්ලිටයි මං විතරයි ඉන්නේ සර්. මට මේ එක්සෑම් එක කොහොම හරි පාස් වෙන්න ඕනේ සර්. ළමයි එක්සෑම් එකට වෙලාව හරි එන්න. පුතා හොඳට කල්පනා කරලා එක්සෑම් එක හොඳට ලියන්න. අපි කුල්ලන් Yeah.